Hi guys, කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න අද පුංචි රෝන්දයක් එක්කගෙන යන තමයි ඔයාලව හදන්නේ. ඉතින් පොඩ්ඩක් එළියට බැස්ස තනියම මං හිතුවා මේ දවස් ටිකේ වීඩියෝ එකක් ගෙනාවේ නැති නිසා සහ ඔයාලා shopping videos ගොඩක් හිතලා තිබ්බ නිසා ඉතින් පොඩ්ඩක් මේ ටික මට පුළුවන් විදිහට clip ටිකක් ගන්න. එහෙනම් ඉතින් ඔන්න අද ඉරිදා දවසක් ලිමාසෝල් වල මම shop එක තුනකටම යනවා අද. පුළුවන් විදිහට මං ඔයාලට ඒ ටිකේ වීඩියෝස් දාන්නවා. ඉතින් අනේ සමාවෙන්න මේ ටිකේ පොඩ්ඩක් මට වීඩියෝ ගේන එක අතපසු වෙන නිසා වැඩත් එක ගොඩාක් බිසි. ඉතින් මං අද යන තැන්වල ඔයාලට පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් මේ ආවේ H&M එකට. ඉතින් මං මේ තැනට ආවේ නම් ඩෙනිම් සායක් බලන්න. හැබැයි ඩෙනිම් ස්කර්ට් එතන ඉවර වෙලා. ඒ කියන්නේ මට ඕනුනේ අර ඉස්සරහෙන් පළල වගේ තියෙන ඩෙනිම් ස්කර්ට් එකක් ටිකක් දිගට තියෙන. හැබැයි ඒකේ ස්ටොක් තිබ්බේ නැහැ. ඉතින් මම පොඩක් ෂොප් එකේ ඇවිද්දා. ඒ වුණාට මට ගොඩාක් වීඩියෝස් කරගන්න බැරි වුණා. මොකද ෂොප් එකේ ටිකක් බිසි වගේම මේ හුඟක් මට ඒ වෙලාවේ මූඩ් එකක් තිබ්බේ නැහැ. තමයි කතන්දරේ. මොකද මම ගිය වැඩේ හරියට කෙරුන්නේ නැහැ. මම මුලින්ම ගියා කෑෂ් ලයින් එකටත්. එතන වැඩේත් මට හරියට කරගන්න බැරි වුණා. ඉතින් අද පොඩක් දවස් අවුල් වගේ හිතුණා. හැබැයි මම කල්පනා කරා මම හිතාගත්ත විදිහටම ඔයාලට වීඩියෝස් අරගෙන එනවා කියලා. මොකද මගේ මූඩ් එක අවුල් ගියාට මට පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ එකම තිබුණා. ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද හුඟ දවසකින් වීඩියෝ ගන්න නොදාපු නිසා අර මම කලින් කිව්වා වගේ. ඒ වගේම තමයි ඔයාලත් එක්ක මට මේ ටික බෙදාගත්තාම අර හිතට පොඩි සැහැල්ලුවක් එනවනේ. ඒ කියන්නේ කිසිම වැඩක් නොකරුණත් මං ගියේ අද ගිය වැඩ සේරම සාර්ථක වුණා. ඇත්තම කියනවා නම්. ඉතින් දැන් මේ වෙද්දි මම මේකට ඩබින් කරද්දි ගිහින් ඇහිලා ඉන්නේ. ඉතින් මං අදම එඩිට් කරලා අදම දානවා කියලා හිතුවා මේ වීඩියෝ එක. ඉතින් මං තීරණය කරා අවුලක් නැහැ වෙච්ච දේ හොඳයි කියලා. පොඩි වැඩ වගේක් කරගෙන මම ඉතින් මේ විදිහට බලලා ඉවර වෙලා තිබ්බේ මොනවද කියලා H&M එකේ ගෙදර ආවා. ඉතින් මං යන හැම තැනම මං ෂොප් එක තුනකට යනවා. ඔයාලට පුංචි වීඩියෝ ක්ලිප් ගෙනාවා. බලන්නකෝ මම මේ තැනට ගිහින් බලන්නේ ඩෙනිම් සායවල් තියෙනවද කියලා. හැබැයි මට ඒ වගේ එකක් හම්බුනේ නැහැ. ඒ අතර වාරේ අනවශ්‍ය බඩුවත් මෙන්න මේ විදිහට අතගාලා බලනවා. එහෙනම් ඉතින් බලන්නකෝ ඉස්සරහට මාත් එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් ඉන්නවා. ඒ වගේම තමයි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආදරේ ඔයාලා හැමෝටම ගොඩ හරියක්. ඉතින් සමහර අය මගේ email එකට message දාලා තිබ්බා මේ අයියක්ක ඔයා වීඩියෝ ගෙනාවේ නැත්තේ ඔයා හොඳින්ද කියලා messenger වලිනුත් අහලා තිබ්බා. ඒ වගේම තමයි comment මගේ පරණ වීඩියෝස් වලට comment දාලාත් අහලා තිබ්බා. ඉතින් අනේ thank you පැටියෝ ඒ ආදරේට. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ මම ඉක්මනටම පුළුවන් හැම වෙලේම මම වීඩියෝස් අරන් එන්න බලනවා. මේ ටිකේ රැකියාව නිසා තමයි පොඩ්ඩක් බිසි වුනේ. ඉතින් මම දන්නවා මම අමතක කරන්නේ නැහැ කියලා ඔයාලා මම බිසි වුණාට. හරි මේ H&M එකේ ඇඳුම් විතරක් නෙමෙයි තියෙන්නේ. මේ වගේ පොඩි බෑග් කලෙක්ෂන් එකක්, එතකොට ෂූ කලෙක්ෂන් එකක්, පොන්චි ජුවලරිස් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ කළු පාට බෑග් එක නම් මට හිත ගියා. හැබැයි ඒකේ ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි. හරි ඒකේ පස්සේ මම ගියේ ෆ්ලයින් ටයිගර් එකට. ඉතින් මේක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මේක ඇහිලා කියුට් බඩු ලෝකයක්. ඉතින් ජම්බෝ එක වගේම තමයි ෆ්ලයින් ටයිගර් එකත් ඇහිලා කියුට් බඩු තියෙනවා. ඉතින් මේ ස්ටෝර් එකේ නම් ටිකක් බඩු අඩුයි. හැබැයි ලිමාසෝල් වල මයි මෝල් එකේ තියෙනවා මට මතක විදිහට ෆ්ලයින් ටයිගර් එකක්. ඉතින් ඒක නම් බඩු තියෙනවා. මේක පුංචි ෂෝරූම් එකක්. හැබැයි මේකෙත් බඩු නැත්තෙම නැහැ තියෙනවා. ඉතින් බොහොම පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි හරිම කියුට් වලට පේනද මේ කැටයක් අනේ. අලි වැටියෙක් ඉන්න කැටයක් එක්ෂෝයි නේද? මේකෙත් මම ගොඩාරියක් මේ උඩට කරලා රෙකෝඩ් කරන්න ගියේ නැහැ. මේ පුළුවන් හැමදේම මම කැප්චර් කරගත්තා. ඒකට හේතුව තමයි මේ ෂොප් එකට ගොඩක් වෙලාවට එන්නේ මේ රටේ පුංචි ළමයි ඒ වගේ කට්ටිය තමයි ගොඩක් හිටියේ. හුඟක් සෙනග හිටියා මේක ඇතුලේ මෙහෙම පෙවුනට. ඉතින් ඒ නිසා මම එයාලගේ මූණවල් මේකට පේන්න නැති වෙන්න තමයි මේ වීඩියෝස් හුඟක් වෙලාවට ගත්තේ. ගන්න try කරෙත් එහෙම.
හේතුව පොඩි ළමයින්ගේ මූණවල මෙහෙ දාන්න තහනම් අහන්නේ නැතුව. ඒක කොයි රටේ වුණත් මං හිතන්නේ පිට රටවල් වල එහෙම තමයි. ඉතින් ඒ නිසා මං තීරණය කරා ඒ පෙන්නන්න නැතුව එයාලගේ මූණව පෙන්නන්න නැතුව උඩරිම මේකේ තියෙන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලත් මං වගේද මෙන්න මේ වගේ නෝට්බුක් දැක්කහම හිත යනවා නේද? ගෙනහලා ලියන්නෙත් නැහැ. මට නම් කියුට් නෝට්බුක් වලට මාර විදිහට ආසයි. මං දන්නේ කියලා. ඉතින් කියුට් පෑන් ඒ වගේ දේවල් තාමත් මං ඉතින් එකතු කරන්න ආසයි. ස්ටිකර් කාඩ් ඒවා දැක්කත් ඉතින් හිත යනවා. මං දන්නේ ඇයි කියලා. ඔයාලටත් එහෙමද? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔයාලටත් ඒ වගේ පුරුදු තියෙනවා ඇති කියලා මං හිතනවා. ඉතින් මෙන්න මෙතන මේ වගේ කොණ්ඩ කටු කොණ්ඩ බෝල් කියුට් බෑග්ස් ඒ වගේ දේවලුත් තිබ්බා. ඉතින් මේකප් අයිටම් පොඩ තිබ්බා. හැබැයි මට හිතුණ දෙයක් තමයි මිනිසෝ එකේ මීට වැඩිය බඩු තියෙනවා කියන එක. හැබැයි මම මයිමෝල් එකට දවසක ගිහිල්ලා ඔයාලව ෆ්ලයින් ටයිගර් එකෙත් ගිහිල්ලා බලලා මිනිසෝ එකටත් ගිහින් බලලා වීඩියෝ එකක් දාන්නම් කොහේද බඩු වැඩිපුරම තියෙන සහ ගොඩක් කියුට් ඒවා තියෙන්නේ කියලා. ඉතින් ටයිම් එකක් හම්බෙච්ච වෙලාවක යන්න. අද අයියවත් හලලා මම තනියම තමයි මේ ගමන ආවේ. ඉතින් මේ බලන්නකො මෙන්න මේ ටිකට තමයි මට වැඩිපුරම හිත ගියේ මෙතනින්. පේනවනේ ලස්සන මග් තියෙනවා. ඔක්කොම ගෙදර අරන් එන්න තියෙනවා. ඉතින් මේ තියෙන කැන්ඩල්ස් මේවා ලොකු ගාණක් නැහැ. යූරෝ 7.5යි යූරෝ 7.50යි ඒ වගේ පුංචි ගණන් වෙන්නේ. ඉතින් හරිම රීසනබල් ප්‍රයිස් එකකට මෙතන තියෙනවා. පුංචි අයිටම් මේක තියෙන්නේ ඔයා ලිමාසෝල් ඉන්නවා නම් ඔයා දන්න ඇති මෝලොස් කිට්ටුවම අර ඇතුල් පාරේ ඇතුල් පාරේ තමයි මේ ෂොප් ටික තියෙන්නේ ඔක්කොම. සාරා එක එතකොට H&M එක තව පූමා ඇඩිඩාස් මේ ෂොප් ඔක්කොම එකට තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට අර දාන ස්ට්‍රීට් එක දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති අර චර්ච් එකත් එක්කම පැත්තෙන් තමයි මේ ෂොප් ටික තියෙන්නේ. ඔයාලට ගිහින් බලලා ගන්න පුළුවන් ඇති ආස දෙයක් තියෙනවා නම්. මෙතනත් ඉතින් පොඩි කියුට් අයිටම් ගොඩාරියක් තියෙනවා. ගොඩක් ස්ටේෂනරි අයිටම් තමයි තියෙන්නේ. මට හිතිච්ච දෙයක් තමයි මේ ෂෝරූම් එකේ ගොඩක් අර පුංචි ළමයින්ට ඉස්කෝලේ යන ළමයින්ට ඒ වගේ දේවල් තමයි ගොඩාරියක් තිබ්බේ. ඉතින් ජම්බෝ එක මීට වැඩිය හොඳයි. ජම්බෝ එක ලොකුයි ගොඩක් දේවල් බලන්න තියෙනවා සහ මීට වැඩිය ජම්බෝ එක හොඳයි. මට හිතිච්ච දේ මම මේ කිව්වේ. හරි ඊට පස්සේ මම හෙන කට්ටක් කෑවලමයි. බලන්නකෝ කෝප් සිටි එකක් හොයන්න ගිහිල්ලා. මොකද මැප් එක දාගෙන දන්න පාරේ කෙටි පාරේ යන්න try එකක් දුන්නේ. මේ කෝප් සිටි එක ගාවට යන්න දැන් නම් කෝප් සිටි එක මෙහෙත්තන්ට පේනවා. එන්න රෝමක් ගෙහුවා ලීසි පාරක් කියලා Google Map එකෙන් දාගෙන යන්න හොඳ නෑ. මාර කට්ටක් ඉතින් මට පුළුවන් හැම වීඩියෝ ක්ලිප් ටිකම මම මේකට එකතු කරා වීඩියෝ කරලා. ඉතින් මම අර කිව්වා වගේ මට මූඩ් එකක් තිබෙන්නේ නැහැ ඇත්තටම වීඩියෝ එක ගන්න. ගිය වැඩ එකක්වත් වෙච්ච නැති නිසා. ඒ වුණාට ඉතින් මම හිත හදාගෙන පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මේ වීඩියෝ එක පුංචි වීඩියෝ එකක් වුණාට ඔයාලට දිග වීඩියෝ එකක් වන්න ඉස්සරහට එනවා බලාගෙන ඉන්නක මොකක්ද කියලා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටෙන් ඉන්න අතරේ කොට හරියක් ඔයාලා හැමෝටම subscribe කරන්න අමතක කරන්න එපා.